අයිබෝන් වාසනාවන් දුවේ පුතේ ව්‍යාපාර අධ්‍යයනයේ පළමු ප්‍රශ්න පත්‍රයට එන MCQ මාදිලියේ ප්‍රශ්න 10ක් පිළිබඳවයි අද දවසේ මම සාකච්ඡා කරන්න හිතුවේ. BS එක යහගුණ එහෙනම් අපි සෝදනම් ඔබත් එක්ක මේ ප්‍රශ්න 10 සාකච්ඡා කරන්න. පළමු ප්‍රශ්නයට අපි යමු. මේ අතරින් ව්‍යාපාර ගති ලක්ෂණයක් ලෙස නොසැලකෙන්නේ ලාභයෙන් අභිප්‍රේරණය වීම, භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදුවීම, ගනුදෙනු අඛණ්ඩව සිදුවීම, උවමනා නිර්මාණය කිරීම දුවේ පුතේ ව්‍යාපාර ගති ලක්ෂණ. හැබැයි සම්පත් වලට අගය එකතු කිරීම කියලා කියන්නේ ව්‍යාපාර කටයුත්ත. ඒ අනුව පිළිතුර අංක 4. ප්‍රශ්නාංක 2 ව්‍යාපාර විකාශනයේ පළමු අධියර කුමක්ද? මුදල් භාවිතය, තොරතුරු ආර්ථිකය, විද්‍යුත් වාණිජ්‍ය, කාර්මික විප්ලවය වගේ විවිධ අවස්ථා තියෙනවා. හැබැයි පළවෙනි අධියර විදිහට අපි සලකන්නේ පුතේ භාණ්ඩ හුවමාරුව. නේද? බාටර් ක්‍රමය කියලාත් හඳුන්වනවා. ඊට පස්සේ මුදල් භාවිතයත්, කාර්මික විප්ලවයත්, අවසානයේ තොරතුරු ආර්ථිකයත් ව්‍යාපාර විකාශනයේ අධියර විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නය උවමනාවල ලක්ෂණයකි. විභාගවලට ගොඩක් වෙලාවට අවශ්‍යතාව උමනා ගැන අහනවනේ දුවේ පුතේ. සමාජ බලවේග මගින් වෙනස් කළ නොහැක. ජීවත් වීම සඳහා අනිවාර්ය වීම සරලයි, ප්‍රාථමිකයි. මේ සියලු දේ අවශ්‍යතාවල ලක්ෂණ. එතකොට ඉතිරි වෙනවා විවිධ වීම. ඒක පුතේ උවමනාවල ලක්ෂණය. සුලභතාව, නිතර මිලදී ගැනීම, අඩු මිල වැනි ලක්ෂණ දැකගත හැකි භාණ්ඩ හඳුන්වන නම කුමක්ද? මේක ව්‍යාපාරික භාණ්ඩ වෙන්න බැහැනේ කොහොමත්. ව්‍යාපාරික භාණ්ඩ වලට තමයි කාර්මික භාණ්ඩ කියලා කියන්නේ. නොසෙව් භාණ්ඩ, සාපු භාණ්ඩ වෙන්නත් බෑ. මේ ලක්ෂණ ටික අපිට දකින්න පුළුවන් වෙන්නේ දුවේ පුතේ පහසු භාණ්ඩවල. ප්‍රශ්නාංක 5 රටවල් අතර භාණ්ඩ, සේවා, ප්‍රාග්ධනය හා තාක්ෂණයේ නිදහසේ සංචලනය වීම හැඳින්වීමට යොදාගත හැකි නම කුමක්ද? විද්‍යුත් වාණිජ්‍ය, තොරතුරු තාක්ෂණය, මංගත වෙළඳාම, දැනුම් ආර්ථිකය වගේ පිළිතුරු කිහිපයක් තියෙනවා. හැබැයි මෙතන අපිට දීලා තියෙන පුතේ ගෝලීයකරණයේ නිර්වචනය. ප්‍රශ්නාංක 7 නිෂ්පාදිත පමණක් ඇතුළත් වන්නේ. අපි දෙවන පිළිතුර ගත්තොත් ඒකේ ප්‍රාග්ධනය තියෙනවා. තුන්වෙනි පිළිතුරේ දැනුම ගැන කියලා තියෙනවා. හතරවන පිළිතුරේ ගත්තොත් කාලය, පස්වන පිළිතුරේ ගත්තොත් ව්‍යවසායකත්වයේ ශ්‍රමය වගේ නිෂ්පාදන සාධක ගැන සඳහන් වෙනවා. හැබැයි පළමු පිළිතුරේ නිෂ්පාදිත පමණයි ඇතුළත් වෙන්නේ. පුතේ ප්‍රශ්නාංක 8 විභාගවල ජනප්‍රිය වෙච්ච ප්‍රශ්නයක්. ලෝක පාරිභෝගික දිනයේදී ඇත්තේ කවදාද? මාර්තු 8 නම් නෙවෙයි. ජගත් කාන්තා දිනයේ මාර්තු 8. ලෝක පාරිභෝගික දිනයේ පුතේ මාර්තු 15 තමයි එදිලා තියෙන්නේ. ප්‍රශ්නාංක 9 ආසන්න පරිසරයට අයත් බලවේගයකි. මෙතන තියෙන පුතේ සම්පත්, එතකොට සේවකයන්, සංවිධාන, සංස්කෘතිය, අභ්‍යන්තර පරිසරයට අයිති වෙනවා. ගෝලීය පරිසරයේන්නේ සාගම පරිසරයේන්නේ. එතකොට ගනුදෙනු කරුවන් තමයි අපිට ආසන්න පරිසර බලවේගයේ විදිහට හඳුනා ගන්න වෙන්නේ. ප්‍රශ්නාංක 10 සේවකීන් උසස් කිරීම, උන් ආයතනයේ රඳවා ගැනීම හා කාර්මික සාමයට අදාළ කටයුතු අයත් වන්නේ කිනම් ව්‍යාපාර කාර්යයටද? පුතේ ආයතනයක සේවකීන් සම්බන්ධ කටයුතු. මේ සම්බන්ධව අවධානය යොමු කරන්නේ මානව සම්පත් කළමනාකරණය කියන ව්‍යාපාර කාර්යය තුලින්. හොඳයි අපි ඉදිරියේදී මෙවැනි MCQ ගැන BS Teacher YouTube channel එකකින් කතා කරමු.